මේ තමයි අපේ සින්දු බබාගේ බර්ත් එකට යන්න මම රෙඩි වුණ විදිය. ඉතින් තනියම hair and makeup කරගත්තා. ඔන්න මට පුළුවන් විදියට අද තමයි සින්දුගේ birthday vlog එක අරගෙන එන්නේ. ඉතින් අපි හරිම ආදරේ චුටි දෝනි කෙනෙක් සින්දු. pink and white තමයි theme color එක තිබ්බේ. ඒත් එක්කම මේ තියෙන මම සින්දුට ගත්ත gift. ඉතින් එයා හරිම ආසයි රෝස පාට දේවල් වලට වගේම එයා හරිම චූටි බබෙක් වගේ. ඊට පස්සේ මම ඒ gift ටික අරගෙන වෙනම ওই විදිහට ආයි පැක් කරා. එයාට ලස්සන දිග කොණ්ඩයක් තියෙනවා. ඉතින් මම ගොඩාක් එයාගේ කොණ්ඩෙට ගත්තා ලස්සන hair clips, wool bands. ඉතින් ওই වගේ ගොඩාක් දේවල් ඒවා ආයි වෙනමත් පැක් කරා. මේ තියෙන්නේ ලස්සන මිරර් එකක්. ඒකත් pink color එකකින් ගත්තා. ඒත් එක්කම තව එයා ආස වෙයි කියලා හිතන විදිහේ තෑගි ගොඩාක් තමයි මට දෙන්න ඕනි උනේ. ඒත් එක්කම water bottle එකයි, wallet එකයි ඔක්කොම අරගෙන ආයිත් තව ලස්සනම pink color bag එකකට ඔන්න ඔය bag එකට දාලා තමයි ඒ බඩු ටික ආපහු wrap කරේ. ඔන්න ඉතින් සින්දු එනකන් අපි බලාගෙන හිටියා. ඇත්තටම මේක එයාගේ surprise birthday party එකක්. හරිම ලස්සනට එදා organize වෙලා තිබ්බ වැඩේත් ඒත් එක්කම අපේ සින්දු බබාත් ගොඩක් surprise වුණා. එයා හිතුවේම නෑ මේ තරම් ලොකු party එකක් එයාට හම්බ වෙයි කියලා. දැන් නම් යාර තේරෙන්නේ නැති නේද? දැන් තේරිලා නෑ. සින්දු පාගීමිනි ඉතින් ඒ තමයි අපේ ආදරණීය රංගනයියගේ ආදරණීය දෝනි. එයාට දැන් අවුරුදු 18ක්. හැබැයි මං හිතන්නේ රංගනයියට දැනෙන්නෙත් නෑ එයාට 18ක් කියලා. අපිට දැනෙන්නෙත් නෑ ඒ තරම්ම හරිම ලස්සන රෝස මලක්. ඒත් එකම අවුරුදු 18ක් වුණත් ඇය හරිම ලස්සනට මලක් වගේ ඉන්න ඒ වයසත් එක්ක ගත්තාම වුණත් ගොඩාක් ගුණහපත් විදියට හැදිච්ච පුංචි දරුවෙක් වගේ තමයි අපිට යාව හැමදාමත්ම දැනෙන්නේ. බස් එකේ ආපුවා බස් එකේ මනනවා කාර්යයක් ගන්නවා කාර්යයක් ආවේ නැත්තේ ඒ කියලා මනනවා දැනුත් ඒක බැලුවා ඒක ඔක්කොම ආවම ඉන්නට මොකද මට මුලින්ම මතක් වුණේ සීවෙන්ස් තරුණිමාලි සහ හර්ෂමාලි කෝ ඉන්නවා ඒ දෙන්නට මම කතා කළා අමල් රෝෂ් මට ආරාධනා කළා ෆොටෝ ෂූට් එකක් කරන්න දැන් මේ වෙලාවේ වයිද මගේ දහම් පාසලේ ස්ටාෆ් එකට මම මුලින්ම ආරාධනා කළා ස්තුතියි. ඉතින් සින්දු පව සර්ප්‍රයිස් කරන්න අපි පාටි එක ඕගනයිස් කරද්දී ඇත්තටම අපි ප්ලෑන් එකේ ෂේප් එකේ හිටියා. ඉතින් අකිල සර්ගේ භාග්‍යගේ වෙඩින් ඇනිවර්සරි එකට එන්න කියලා තමයි අපි රංගනයියලට ඉන්වයිට් කරලා තිබ්බේ. ඒ විදිහට තමයි සින්දු උපා අපි පාටි එකට එක්කගෙන ආවේ. ඒත් එකම මම ඊට පස්සේ රංගනයියට රික්වෙස්ට් කරා. අපි සින්දු උපාගේ දැක්ක හරිම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබ්බා. ඉතින් අපි ඒ hair and makeup එකයි ඒත් එක මේ dress එකනෝයි ඒ විදිහටම අපි යන්ද අකිලසගේ වෙඩින් ඇනිවර්සරි පාටි එකට කියලා. ඒ විදිහට තමයි සින්දු උපව ඒ විදිහටම අඳගෙන ආවේ. ඉතින් ওই විදිහට තමයි පාටියේ වැඩ ටික වුණේ. ඉතින් හරිම ලස්සනට හැම දෙයක්ම වුණා. පාටි එකට ආපු අයටත් තෑගි දිනා ගන්න විදිහ එක ඉවෙන්ට්ස් ටිකකුත් රංගනයියා ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් සාමාන්‍ය රංගනයි ඉවෙන්ට් එකක් කරනවා කියන්නේ ඒ වගේ තමයි. ඉතින් පර්ෆෙක්ට් විදියට ඔක්කොම සංවිධානය කරලා තිබුණා. මෙන්න බැලුම්ස් තියෙනවා. ඔහොම ඉන්න තාම හදිසියෙන් දෙනවා. මට බඩගිනි.
මේ ඉන්නේ රොෂාන් අයියාගේ පුංචි පුතා මිනෙත්. ඉතින් අපිට දැන් පාටි එකකට ගියාම අනිවාර්යෙන් එයාගෙන් සෝං එකක් අහන්න ඕනිමයි. ඉතින් අපි රික්වෙස්ට් කරා සෝං එකක් කියමු කියලා. All right, now happy birthday Sindupa. Give a clap. Very good. ඒත් එක්කම එයාත් හරීම දක්ෂ පුංචි දරුවෙක්. එයාගේ වයසත් එක්ක ගොඩාක් ටැලන්ට්ස් තියෙන පුංචි පුතෙක් තමයි මිනෙත් කියන්නේ. එයා හරීම ලස්සනට දන්නවා ඔඩියන්ස් එක හැන්ඩල් කරන්න කොහොමද කියලා. ඊට පස්සේ අපි මිනෙත් බබාට කිව්වා සින්දුපා වෙනුවෙනොත් ලස්සනට සෝං එකක් කියමු කියලා. ඔන්න ඉතින් මිනෙත් සින්දුපා වෙනුවෙන් කියපු සෝං එක තමයි මේ. මේ ඉන්නේ රංගන අයියාගේ ආදරණීය බිරිඳ නිෂාකි. එයාත් හරීම ලස්සන හරීම ආදරණීය චරිතයක්. එයාටත් ලස්සනට සිං කරන්න පුළුවන්. ඉතින් මිනෙත් තමයි ඔන්න අනවුන්ස් කළා නිෂාකිට ඉන්වයිට් කරේ. ඊට පස්සේ නිෂාකිට ලස්සනට සෝං එකක් සිං කළා. පාටි එක ඉවර වෙන්න කලින් කොහොම හරි පාටි එකට දුවගෙන එන මගේ හබී තමයි මේ ඉන්නේ. ඉතින් එදත් රෑ 10 වෙනකන් ක්ලාසස් කරලා තමයි ආවේ. 10:30 විතර වුණා පාටි එකට එද්දී. ඊට පස්සේ ආව ගමන්ම සින්දුපත් එක්ක ෆොටෝ එක ගන්න ගියා. ඉතින් මං කසන් එනකම් හිටියා සින්දුත් එක්ක පික්චර් එක ගන්න.